හායි කොහමද? අපේ නයිමිරිස් ජර්නි එකේ තවත් එක් දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඔයා අපේ වීඩියෝස් මුලින් ඉඳන් බලපු කෙනෙක් නම් ඔයාත් දකින්න නැති අපි නයිමිරිස් පැල ඉඳන්න පස් කපලා කොම්පෝස්ට් කොහුබත් එකට මික්ස් කරලා වගාමලු පුරවගත්ත විදිය. මේ තියෙන්නේ ඒ විදියට පුරවලා ඉවර කරගත්ත වගාමලු ටික. අපි සූදානම් වෙලා ඉන්නේ හෙට හවස් වරුවේදී මේ වගාමලු වල නයි පැටවු ටික ඉඳ ගන්න. හැබැයි ඊට කලින් අපිට අද කරන්න ලොකු වැඩක් තියෙනවා. එන්නක යන මාත් එක්ක. මේ තියෙන්නේ ජලයත් එක්ක මිශ්‍ර කරගත්ත කැප්ටාන් දිලීරනාශකය. අපි වගාමලු වලට පුරවගත්ත වගාමාත්‍ය වල දිලීර තියෙන්න පුළුවන්. හදිසියවත් එහෙම දිලීරයක් තිබ්බොත් පැල ඉඳුවට පස්සේ පැලවලට ඒ දිලීරේ ආසාදනය වෙලා පැල ටික මැරලා යන්න පුළුවන්. ඒක හින්දා පැල ඉඳන්න දවසකට කලින් අපි අනිවාර්යෙන්ම වගාමලු වලට දිලීරනාශකයක් යොදා ගන්න ඕනේ. අපි දැන් ලෑස්ති වෙන්නේ කැප්ටාන් මිලිලීටර් 500ක් එක පැකට් එකකට යොදාගෙන ඒ වගාමාත්‍ය ජීවාණුහරණය කරගන්න. එන්න යන්න. තව දෙයක්. ඔයාලා බලනවා ඇති ඇයි මේ වගාමලු එක ළඟ තියලා තියෙන්නේ කියලා. මේකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි පැල ඉන්දුවට පස්සේ දවස් 14ක් යනකම් අපි මේ පැල ටික තද අවුවෙන් වැස්සෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට අපිට ආරක්ෂා කරගන්න ලේසි. මේ විදිහට පැකට් එක ළඟ තියලා මේ විදිහට ඉටි කොලයකින් හරි නැත්නම් මොනවා හරි කොලාතු වර්ගයකින් හරි මේ පැකට් ටික ආවරණය කරාම ආරක්ෂා කරගන්න ලේසි. දෙවෙනි හේතුව තමයි මුල් කාලෙදී ජලය පොහොර යොදා ගන්න අපිට ලේසි මේ විදිහට පැකට් එක ළඟ තිබ්බම. මාසයක් විතර යනකම් මෙයාලට එක ළඟ ඉන්න දීලා ඊට පස්සේ අපිට පුළුවන් මෙයාලව ඈඩ් කරලා තියන්න. හරි. කතාව ඇති. අපි යමු වැඩ ඉවර කරන්න. හරි. ඔන්න ඉතින් අපි වගාමලු ඔක්කොටම දිලීරනාශක යොදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ හෙට හවස් වරුවේදී නයි පැටවු ටික අරගෙන මේ වගාමලු වල ඉඳන්. අපේ මේ නයිමිරිස් ජර්නි එකේ අපේ හැම අත්දැකීමක්ම අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලටත් පුළුවන් මේ වගේ වගාවක් කරන්න. හැබැයි රැල්ලට නැතුව හරියට දැනගෙන කරන්න. නයිමිරිස් වගාව ගැන හරියට දැනගන්න ඕනේ නම් ෆාම් සෝන් අපිව ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අදට ගිහින් එන්න. ජය වේවා.